ඔන්න එහෙනම් ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔක්කොටම කලින් ඔයගොල්ලන් හැමෝටම ස්තුති කියන්න ඕනේ මගේ videos බලනවට සහ ඒවට comment කරනවට. ගොඩාරියක් අය comments දාලා තිබ්බා මගේ bags video වලට ඒවා හරිම ලස්සනයි සහ ලේසි කියලා. ගොඩක් ස්තුතියි. අදත් මම ආවා අලුත් දෙයක් අරගෙන. මේක ඇත්තටම මගේ YouTube එකේ short video එකකට කියලා දුන්න රෝසමලා ගොඩාක් අය අහලා තිබ්බා කොහොමද ඒක ගොතන්නේ ඒකේ පුළුවන් නම් දිග වීඩියෝ එකක් දාන්න කියලා පැහැදිලිව කියලා දෙන්න. ඇත්තටම මේක විනාඩි 10ක් 15ක් ඇතුළත එක මලක් හදන්න පුළුවන්. හරිම ලේසි. ඕන් ඒ කියන්නේ ගොතන්න අලුතෙන්ම පටන් ගත්ත කෙනෙක්ට උනත් ලේසියෙන්ම ගොතන්න පුළුවන්. මෙන්න මේ වගේ මම රතු පාටින් ගෙතුවේ. එතකොට ඒක නිකන් රෝස් මලක් වගේ පේනවා ඔයාලට. මම හිතන්නේ පේනවා. ඇත්තටම මම මේ නූල් ගොඩාරියක් යන්නේ නැති හින්දා මම මේකට පාවිච්චි කළේ ගොතලා ඉවර වෙලා තියෙන. ඒ කියන්නේ left over wool තමයි මේකට පාවිච්චි කළේ. ඒ කියන්නේ චූටි ඒවා ගොතලා ඉවර වුණාම පොඩි කෑලි ඉතුරු වෙනවනේ. එන්න ඒවා මම වීසි කරන්නේ නැහැ. ඒවා මම තියා ගන්නවා. එතකොට සමහරක් ඔය පුංචි crafting වැඩවලට මම ඒවා පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ නූලකින් තමයි මම මෙන්න මේ රෝස මල් ටික ගෙතුවේ. මට තව මම හිතන්නේ තව මල් 3-4ක් ගොතන්න මෙතන ඉඩ තියෙනවා. මේක හරිම ලේසි. මම හිතනවා ඔයගලන්ට පේනවා ඇති කියලා. මේ කොලේට නම් මම පාවිච්චි කළේ දෙකම එකම යාන් වර්ගයේ මාවල් කියන බ්‍රෑන්ඩ් එකේ. medium weight යාන එකක් තමයි පාවිච්චි කළේ මම. මෙන්න මෙහෙම තමයි ඒක තියෙන්නේ. මේකට ඇත්තටම හරිම ලේසි පුංචි වෙලාවකින් මල් ගොඩාරියක් හදන්න පුළුවන්. හරිම ලස්සනයි. මම මේකට පාවිච්චි කරනවා 4mm hook එක. මෙතන පේනවා ඇති කියලා. සහ මේක තමයි මම අර පාවිච්චි කරලා ඉතුරු වෙච්ච නූල් වලින් ගොතන්නේ. ඒ හින්දා ඕගොල්ලන්ට කැමති නූල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ගෙදර තියෙන එහෙම නැත්නම් ඕගොල්ලන් ගොතලා ඉවර වෙලා තියෙන leftovers වලින් පාවිච්චි කරලා මේ මල් ගොතන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද රෝස මල් ගොතන්නේ කියලා. ඔයගලන්ට මොන හරි අපහැදිලි තැනක් හරි තේරෙන්නේ නැති තැනක් හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මේ මල් ගෙතුවොත් මගේ Facebook page එකට ෆොටෝ එකක් එවන්න. මම අනිත් අයත් එක්ක share කරගන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. මෙන්න මේක තමයි නූල්ද මම පෙන්නන්නම්. අපිට ඉස්සෙල්ලාම ඕන වෙනවා ස්ලිප් knot එකක්. මෙන්න මේ විදියට එක විදි තියෙනවා. මම හැමදාම කරන විදියට මෙන්න මේ විදියට පුංචි රවුමක් හදලා ඒක මෙන්න zoom කරන්න ඕන පේනවා. මෙන්න මේ විදියට රවුම යටින් නූල ගෙනහල්ලා මෙහෙම ඇඳලා ගන්නවා. මේකට කියන්නේ ස්ලිප් knot එකක් කියලා. ඊට පස්සේ අපිට chain 12ක් ඕනේ වෙනවා. 1 2 3 4 5 6 7 8යි 9යි 10යි 11යි 12යි. මෙන්න මෙච්චරයි රෝස මලට ඕනි වෙන්නේ. ඊට පස්සේ අපි චේන් හුක් එකේ ඉඳලා චේන් 3ක් අතාරිනවා. ස්කිප් කරනවා. 1යි 2යි 3යි. 4 වෙනි චේන් එකට අපි ඩබල් ක්‍රෝෂේ 3ක් ගොතා ගන්නවා. ඩබල් ක්‍රෝෂේ ගොතන්න දන්නේ නැත්නම් මම description box එකේ දාන්නම් link එක. මගේ full tutorial එකක් තියෙනවා. ඒක ගිහලා බලන්න. එහෙම නැත්නම් මෙන්න මෙහෙම හුක් එක වටයක් කරකවලා 4 වෙනි චේන් එක ඇතුළට දාලා නූල මෙහෙම ඇදලා ගන්න. එතකොට දැන් හුක් එකේ ඔයගොල්ලන්ගේ චේන් 3ක් තියෙනවා. නූල පටලවලා චේන් 2ක් අපි එළියට ගන්නවා. දැන් චේන් 2ක් හුක් එකේ තියෙනවා. ආයේ නූල පටලවලා මෙහෙම එළියට ගන්න. මේක තමයි පළවෙනි ඩබල් ක්‍රෝෂේ එක. අපිට තව දෙකක් ඕනි වෙනවා. නූල පැටලෙවුවා, චේන් එක ඇතුළට දැම්මා, නූල ඇදලා ගත්තා, නූල පටලවලා
දෙකක් එළියට ගන්නවා නූල පටලවලා ඉතුරු චේන් දෙක එළියට ගන්නවා. මේක දෙවෙනි එක. නූල පැටලෙව්වා චේන් එක ඇතුළට දාලා නූල ඇදලා ගත්තා. නූල පැටලෙව්වා චේන් දෙකයි. නූල පැටලෙව්වා චේන් දෙකයි. මෙතන තියෙනවා සිංගල් ක්‍රෝෂේ ඩබල් ක්‍රෝෂේ 3ක් එකම එකට. ඊට පස්සේ මේ හැම එකකටම අපි ඩබල් ක්‍රෝෂේ 3 ගානේ පල්ලෙහාට වෙනකම්ම ගොතාගෙන යනවා. එකකට 3 ගානේ 1යි 2යි 3යි. ඊළඟ එකටත් ඒ වගේමයි චේන් එක දැම්මන් චේන් එක මෙහෙම ඇඳලා හොක් එකේ තියෙන ඒවා ටික අයින් කළා. මේ දෙවෙනි එක මේ තුන්වෙනි එක මේක මෙහෙම මෙන්න මේ වගේ තමයි එන්නේ. රවුමට මෙහෙම කර්ව් වෙනවා. ඒක තමයි පැටර්න් එක ඇත්තටම එහෙම වෙන එක. ඒ හින්දා ඒක වැරදුනා කියලා හිතන්න එපා. ඊළඟ එක 1යි 2යි 3යි. මේක හරිම ලේසි අතට මං කිව්වා වගේ. ඊළඟ එක 1යි 2යි 3යි. ඊට පස්සේ අපිට තව 4ක් විතර තියෙනවා. 1යි 2යි 3යි. ඊළඟ එක 1යි 2යි 3යි. අන්තිම එකට කලින් එක 1යි 2යි 3යි. මේ තියෙන අන්තිම එක මේකටත් අපි ඩබල් ක්‍රෝෂේ 3ක් ගොතා ගන්නවා. 1යි 2යි 3යි. මේක මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම කර්ව් එකක් වගේ තමයි තියෙන්නේ. දිග ඇරියාම පේනවනේ. මෙන්න මෙහෙම. ඊට පස්සේ මේක චුට්ටක් ඇදලා ඉවර වෙලා මේක කපා ගන්න. මෙහෙම කපාගෙන මෙන්න මේක මෙහෙම ඇදලා ගන්න. හරිද? ඔයගලන්ට ඕන නම් මේක තද කරලා ගැටයක් ගන්නත් පුළුවන්. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ එක. අපි දැන් මේක මහගමු. මේ ටේල් එක ඔයගලන්ට ඕන නම් චුට්ට දිගට ගන්නත් පුළුවන්. මහ ගන්න. මම මේ වගේ ලොකු ඉන්දිකට්ටක් පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙන්න මේක ලස්සනට මේක නිකම්ම රවුම් වෙලා තියෙන ඇත්තටම අතින් චුට්ට ලස්සනට හැඩයට අවශ්‍ය ගානට තියාගෙන මෙහෙම තියාගෙන මේ ටික වටේ පොඩ්ඩක් මහ ගන්න. මෙන්න මේ විදියට මේක මෙහෙම හරි මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙතන නම් පුංචි කැටයක් දා ගන්නවා. ඒක පොඩ්ඩක් සිකියර් කරගන්න ඕන හින්දා. ඊට පස්සේ මේක කපා ගන්න. මෙන්න මෙහෙම තමයි මල හදන්නේ. හරිම ලේසි, හරිම ඉක්මනට පුළුවන්. ඊට පස්සේ අපි බලාගමු කොහොමද මෙන්න මේ කොලේ ගොතා ගන්න කියලා. මේ තියෙන කොලේ. ඒකට මම පාවිච්චි කරනවා මේ green color එක. ඒකට අතර වගේම slip knot එකක් ඕනේ. මෙන්න මේ විදිහට slip knot එකක් දා ගන්නවා. මේකට අපිට chain 8ක් ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි.
මේක තමයි කොලේ පළල වෙන්නේ, දිග වෙන්නේ ඇත්තට. ඊට පස්සේ අපි පළවෙනි එක ස්කිප් කරලා දෙවෙනි එකට ස්ලිප් knot එකක් දාගන්න. හුක් එක මෙන්න මේ විදිහට ඇතුළට දාලා චේන් එක ඇදලා උඩට ගන්න. ඊට පස්සේ මේ පළවෙනි චේන් එක දෙවෙනි චේන් එක ඇතුලෙන් අපි අරගන්නවා. මෙන්න මේ විදිහට. ඒකට තමයි ස්ලිප් knot එකක් කියලා කියන්නේ. ඊළඟ එකට අපි සිංගල් ක්‍රෝෂේ එකක් ගොතා ගන්නවා. හුක් එක මෙහෙම දානවා. චේන් එක ඇදලා ගන්නවා. නූල ඇදලා උඩට ගන්නවා. හුක් එකේ දැන් චේන් දෙකයි. නූල පටලවලා මෙන්න මේ චේන් දෙකම නූල ගෙනහලා එළියට ගන්නවා. මේක සිංගල් ක්‍රෝෂේ. ඊළඟට අපි ගොතා ගන්නවා මේකට half double crochet. නූල පටලවනවා. චේන් එක මෙහෙම ඇතුළට දානවා. නූල ඇදලා අර ගන්නවා. දැන් හුක් එකේ චේන් 3යි. නූල පටලවලා චේන් 3ම එළියට ගන්නවා. ඊළඟ එකට අපි ගොතා ගන්නවා double crochet එකක්. නූල පටලවනවා. චේන් එක ඇතුලෙන් දාලා නූල උඩට අර ගන්නවා. හුක් එකේ චේන් 3ක් තියෙනවා. නූල පටලවලා අපි පළවෙනි දෙක එළියට ගන්නවා. ඊට පස්සේ නූල පටලවලා මේ ඉතුරු වෙලා තියෙන දෙකත් එළියට ගන්නවා. ඊට පස්සේ මෙතෙන්ට අපි ගොතා ගන්නවා half double crochet. ඒ කියන්නේ අපි කලින් ගොතපු එක ආයෙ repeat කරනවා. නූල පැටලෙව්වා, චේන් එක ඇතුළට දැම්මා, නූල ඇදලා ගත්තා. හුක් එකේ චේන් 3ක් තියෙනවා. නූල පටලවලා 3ම එළියට ගන්නවා. ඊට පස්සේ අපි මෙතනට ඊළඟ එකට අපි ගොතා ගන්න සිංගල් ක්‍රෝෂේ එක. නූල චේන් එක ඇතුලින් දාලා නූල එළියට ගත්තා. හුක් එකේ චේන් දෙකයි. නූල පටලවලා චේන් දෙකම එළියට ගන්න. අන්තිමට අපි දාගන්නේ ස්ලිප් knot එකක්. චේන් නූල හුක් එක දාලා නූල ඇදලා ගත්තා. ඒ චේන් එකෙන්ම හුක් එකේ තියෙන චේන් එක මෙන්න මේ විදිහට ගත්තා. එහෙම තමයි මේක චූටියට ලොකු වෙලා ආයෙ චූටි වෙන්නේ. මේ ගොතපු ටිකම අපි මේ පැත්තෙත් ගොතනවා. එතකොට මෙතන පළවෙනියටම අපි දාගන්නේ ස්ලිප් knot එක, සිංගල් ක්‍රෝෂේ එක, half double crochet එක, double crochet එකක්, ඊට පස්සේ ආයේ half double crochet එකයි, single crochet එකයි, single crochet එකයි, slip knot එක මෙන්න මෙතන උඩටම එනවා. මෙන්න මේ විදිහට තමයි ඒක සම්පූර්ණ වෙන්නේ. මම හිතනවා මම ගොම හැමින් කියලා දුන්නා කියලා. හරි. ඊට පස්සේ මේක චුට්ටක් ඇදලා මෙහෙම අරගෙන මේකත් කපා ගන්න. ඊට පස්සේ මේ චූටි ටේල් එක ගේන්න ඇතුළට මෙන්න මෙහෙම ඇතුළට ගෙනහලා අපි මේක පොඩ්ඩක් හංගමු. හරිද? මෙහෙම ගෙනහලා මේකත් කපා ගන්න. ඔයගලන්ට පුළුවන් මෙතන පොඩ්ඩක් ග්ලූ ගන්න එකේ මෙන්න මේ විදිහට මේක පොඩ්ඩක් හංග ගන්න. ඊට පස්සේ මංගාව තියෙන පොන්චි චොප්ස්ටික් එක. මෙන්න මේක හදලා තියෙන්නේ. මේක මම මේ පාවිච්චි කළේ චොප්ස්ටික් එකක්. පුංචි කවට සාමාන්‍ය එක නෙමෙයි අර දිග එකක්. ඊට පස්සේ අපේ මේ පුංචි රෝස් මල තියෙනවනේ. මේ පුංචි රෝස මලට මෙන්න මේ මෙතන උඩ අපි ග්ලූ ගන් එකකින් චුට්ටක් ගාගෙන මෙන්න මේ විදියට මේක ඇතුළට හයි කරමු. චුට්ට ඇතුළට දැම්මම මේක නිකන් මැල වෙනවා. මෙන්න මේ විදියට මම zoom out කරන්න. ඊට පස්සේ මේ තියෙන අහුකොම් ඔක්කොම ටික ග්ලූ ගන් එකෙන් ලස්සනට නීට් කරලා අලව ගන්න. මෙන්න මේ විදියට.
ඊට පස්සේ අපි මේකට පාවිච්චි කරනවා මේක වහන්න පාවිච්චි කරන්නේ මේ කලර් එකම තමයි මම. මෙතන උඩට විතරක් චුට්ටක් ග්ලූ ගන් එකකින් ගා ගන්නවා. ඔයගලන්ට මේකට මේ ග්ලූ ගන් එකක් ඕන ෆැබ්‍රික් ග්ලූ කියලා තියෙනවා. ඒකත් පාවිච්චි කරන්න පුළුවන් ඇත්තටම ලේසියෙන්. ඒකත් හොඳට ඇලවෙනවා. ඒක එච්චර ගණනුත් නැහැ. හරි. මෙතන කොනේ චුට්ටක් ගා ගන්න ගම්. මෙන්න මේක මෙහෙම උඩට තියලා අලව ගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම මේක වටේටම ඇඹරෙවුවාම මේක නිකම්ම උඩ ටික විතරක් ගම් ගෑවාම ඇති. වටේටම ගන්න ඕන. උඩ කොනේ යට කොනේ ගෑවාම ඇති. ඊට පස්සේ මෙන්න මේ විදියට ලස්සන්ට ඇඹරෙවුවාම මේක පල්ලෙහාටම එනවා. පේනවනේ හරිම ලේසි. මෙහෙම දිගටම ඔයගලන්ට කැමති උසක් වෙනකම් මේක පල්ලෙහාටම කරකවගෙන එන්න. මෙහෙම හිස්තැන් තියන්න එපා. හිස්තැන් ආවදී පොඩ උඩට තල්ලු කරන්න. එතකොට ඒක නිකම්ම යනවා උඩට. මගේ එක තද වැඩි ඇත්තට. හරි. මෙන්න මෙහෙම මංචට දිගට මේක මෙව කරනවා. නූල අලවනවා. මොකද මං ලොකු බන්ච් එකක් හදන හින්දා. මම ඇත්තටම හරිම ලේසි විනාඩි 10ක් 15ක් ඇතුළත එක මලක් හදලා ඉවර කරන්න පුළුවන්. මම ටිකක් අපි උතාගෙන යනවා. ඔයගලන්ට පුළුවන් මම දැකලා තියෙනවා ලංකාවේ කඩවල වල තියෙනවා වෙනම මේ නට්ටට විතරක් අලවන්න පුළුවන් පුංචි ගම් රෝලක් වගේ එක. මම දන්නේ නැහැ ඒක මොකද්ද කියන්නේ කියලා නම් ඉස්සර තිබ්බා. ඔයගලන්ට ඔය ක්‍රාෆ්ටින් කඩේක නැත්නම් බුක් ෂොප් එකකට වගේ ගියාම හොයා ගන්න පුළුවන් නම් ඒක ලේසි ඇත්තටම මේකට වඩා. මේ ටිකත් මෙහෙම ගොතාගෙන එන්න. ඔතාගෙන ආවට පස්සේ අපි යටම ටික ඉන්නේ. හරි. මම මේ හරියට අන්තිම ටිකට ගම් චුට්ටක් ගන්නවා. මෙතනට ගම් චුට්ටක් ගාලා අපි ඉවර කරමු. මෙන්න මේ විදියට. ඊට පස්සේ ඔයගොල්ලන් මේ එක මලකට ඕනනම් කොළ දෙකක් කොතා ගන්න පුළුවන්. නැත්නම් කොළ එකක් කැමති ගානක් ඔයගොල්ලන්ට ගොතා ගන්න පුළුවන්. ඊට පස්සේ පිටිපස්සේ පැත්තේ නැතුව මේ කොළේ ඉස්සරහා ලස්සන පැත්තේ අපි මෙන්න මේ කොනේ හරි ග්ලූ ගන් එකකින් ග්ලූ චුට්ටක් ගාගෙන අපි ඒක මලට සෙට් කරගමු. මලේ පැත්තකට ලස්සනට මෙන්න මේ විදියට සෙට් කළාම ඔන්නෝම තමයි මල තියෙන්නේ. හරිනේ මම හිතන්නේ බොහොම කෙටි කාලයක් ඇතුළත ලස්සන මල් පොකුරක් ඔයගලන්ට හදා ගන්න පුළුවන්. ඔයගලන්ට පැහැදිලි තැනක් තියෙනවා නම් එහෙම නැත්නම් තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒවට උත්තර දෙන්නම්. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.